Hi guys, ගොඩ දවසකට පස්සේ කියන්නේ මාස 6කට වගේ පස්සේ ආවා හැවලොක් සිටි මෝල් එකට. ගිහින් බලමු අද මොකද කරන්න කියලා. බලමු අද මම මොනවද කරන්න කියලා. ඔයාලට මේ vlog එකකින් බලා ගන්න පුළුවන්. මං ඇතුළට ආවා. ක්‍රිස්මස් වලට ඩෙකරේට් කරලා තිනවා මාර ලස්සනයි. ඉතින් ක්‍රිස්මස් ට්‍රී එකක් තිනවා, ලොකු ක්‍රිස්මස් ට්‍රී එකක්. උදේට කෑවෙත් නැහැ. මොන හරි කන්නත් ඕනේ සැන්ටක් තිනවා. ඇක්චුවලි මම අද මෙතනට ආවේ මම දැනගෙනම ආවේ මෙතන ඉවෙන්ට් එකක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මම ඒ නිසා තමයි ආවේ. රෙවලර් චොක්ලට් එකේ මෙයාලගේ ඉවෙන්ට් එකක් තියෙනවා කියලා දැනගන්න හම්බ වුණා. ඉතින් එතන මොකද වෙන්නේ බලන්නත් එක්ක තමයි මම අද මෙතනට ආවේ. ඉතින් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඉවෙන්ට් එකේ මොකද වෙන්නේ බලමු. ඊට පස්සේ මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. ප්‍රයිසස් යන්නේ. Yeah, so අපේ රේන්ජ් එකේ එකම ප්‍රයිසස් යන්නේ මේ variants තුනටම. 1500 chocolates usually අද 1200 දෙනවා 20% off. මම කැමති flavour එකක් තියෙනවා මේ cappuccino. milk එක cappuccino. මේ hokey කියන්නේ butterscotch. cappuccino flavour එක දෙනවා milk chocolate එක. මේ hokey කියන්නේ butterscotch කැලේම දෙනවා මේ chocolate එක. so plain milk chocolate එක. මට මේකෙන් දෙන්න. මේක butterscotch එක. ඔව්. අද 1200. හයි. Oh, මං ආසම වර්ගයේ. ඔව්. Have a nice day. රෙවලර් චොක්ලට් ඉවෙන්ට් එකටත් ගිහින් ෆොටෝසුත් අරගෙන මම දැන් උඩට යනවා. ඉවෙන්ට් එක ගැන එක්ස්ප්ලেইন කරනවා නම් ඉස්සෙල්ලාම චොක්ලට් එක buy කරන්න ඕනේ 30% off. 1500 චොක්ලට් එක 1200ට ගන්න පුළුවන්. එතකොට තමයි එතන තියෙන ගේම්ස් අපිට ප්ලේ කරන්න හම්බ වෙන්නේ. චොක්ලට් එක buy කරාට පස්සේ එතන තියෙන චොක්ලට් ට්‍රී එක වයිබ්‍රේට් කරන්න chance එකක් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් වැටෙන චොක්ලට් උත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ චොක්ලට් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවා. ඒ ඩ්‍රින්ක් එකත් අපිට ෆ්‍රී ගන්න පුළුවන්. මම මෙච්චර වෙලා හිටියේ රූට් කියන මේ ෂොප් එක උඩ ෆුඩ් කෝට් එකට ගිහිල්ලා හොයනවා. බලනකොට පහළ මේ ෆස්ට් ෆ්ලෝර් එකේ තිබ්බ අර අතන වලට වෙන්නේ. මම රූට්ස් එකට ආවා. මම උදේ කාලා හිටියෙත් නැහැ. ඊට පස්සේ මම try කරා මෙන්න මේ hot dog එක. එලිෆන්ට් හවුස් එකේ ට්‍රැඩිෂනල් hot dog එක ලාර්ජ් එකකින් ගත්තා. මං ඊට පස්සේ ඕඩර් එක දාලා ටික වෙලාවක් මෙතන ඉඳගෙන හිටියා ඕඩර් එක එනකන්. ටිකක් වෙලා ගියා. ඉතින් ඕඩර් එකෙන් ඉතින් මං මෙහෙම වටපිට බල බල හිටියා. මෙතන දාලා තියෙනවා ලොකුවට ඩිස්ප්ලේ එකේ ඒ හොට් ඩොග් එක. ඉතින් මගේ ඕඩර් එක ආවා. මේක තමයි මං ඕඩර් කරපු හොට් ඩොග් එක. ට්‍රැඩිෂනල් හොට් ඩොග් එක. ඉතින් අපි ටේස්ට් එක බලමු කොහොමද කියලා. ඇත්ත කතාව හැමෝම කියන්නේ සෝස් එක පොඩ්ඩක් එයාලගේ සෝස් එක පොඩ්ඩක් මේ මගක් සෙන්නේ එයාලගේ සෝස් එක පොඩ්ඩක් මගක් සෙන්නේ මොකද මේ හැමෝම කියනවා නෑ සෙට් නෑ කියලා. ඇත්ත තමයි කතාව. නිකම් කද්දේගේ නම ට්‍රැඩිෂනල් හොට් ඩොග් එක තමයි මම ගත්තේ. ඒකේ සෝස් එක පොඩ්ඩක් අම්පේ ඇතුලේ හොඳයි. බට් ඒක ලොකු නිසා බඩක් තියෙනවා. හොඳයි. හොට් ඩොග් එකත් මම කාලා ඉවර වෙලා මෝල් එක ඇතුලෙන් එක්සිට් වුණා.
මේ ටිකත් මේ ව්ලොග් එකට මට ඇඩ් කරන්න හිතුණා. මොකද ඊට පස්සේ මේ ව්ලොග් එකේ මම වීඩියෝස් ගොඩක් ගත්තේ නැති නිසා මේ ව්ලොග් එකටම මේ වීඩියෝස් ටික ඇඩ් කරන්න හිතුවා මම. අයියයි මමයි ගියා Fire and Ash මූවී එක බලන්න, ඇවට බලන්න. මේ පාර ඇවිත් තියෙන මූවී එක කොහොමද බලන්න අපි දෙන්නත් CCC එකේ ස්කෝප් සිනමා එකට ගියා. ඇතුළට යද්දී අපිට පිටින් ගේන කිසිම කෑමක් බීමක් කිසිම දෙයක් ගෙනියන්න දෙන්නේ අඩුම ගානේ වෝටර් බොටලයක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. අපිට නම් දුන්නේ නැහැ. අපි මෙතනින් පොප්කෝර්න් එකක් ගත්තා. තියේටර් එකට එන්ටර් වෙනවත් එක්කම අපිට 3D glasses හම්බ වෙනවා. අපි කලින් ටිකට් බුක් කරලා ගියේ නැහැ. එතෙන්ට ගිහින් තමයි ටිකට් එක ගත්තේ. 10 minutes රෝ 20 minutes වගේ මෙතන ඇඩ්ස් යනවා ස්ක්‍රීන් එකේ. ෆෝන් ඔෆ් කරන්න ඕනි. එක්කෝ සයිලන්ස් දාන්න ඕනේ. අනිත් ඇඩ ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න. ස්ක්‍රීන් එකේ ඇඩ් එකකින් අපිව ඒ ගැන දැනුවත් කරනවා. මම ඔයාලට වීඩියෝ එකක් ගන්න ඕන නිසා මේ ටයිම් එකේදී ෆෝන් එක ඔන් කරලා වීඩියෝ එක ගත්තා. ගිය පාර මූවී එකත් මම බැලුවා. ගිය පාර මූවී එකට නම් ඇත්තටම දුකයි. අන්තිමේදී ඇත්තටම ගොඩක් දුකයි වෙන දේත් එක්ක. මේකේ ඉතින් නම Fire and Ash නේ ෆයිට්ම තමා ගොඩක්ම තිබ්බේ. ගිය පාර එකට වැඩිය මේ පාර එකට ලොකු ඉන්ස්ට්‍රට් එකක් නැහැ මගේ. ඒ වුණාට next time movie එකත් බලන්න බලාගෙන ඉන්නවා. ටිකට් ප්‍රයිසස් ගැන කිව්වොත් අපි දෙන්නට එක්කෙනෙක්ට වුණා 1500. ඒක ඩිපෙන්ඩ් වෙනවා මෙතන ගානම නෙමෙයි තව තැනකට ගියාම. ඒ නිසා හරියටම ටිකට් ප්‍රයිසස් මේ ගානම කියලා කියන්න බෑ. මූවී එක ඉවර වෙලා අපි දෙන්න එළියට ආවා. ෆොටෝ ටිකක් ගන්න ෆොටෝ බූත් එකක් එව්වා හම්බ වුණේ නැහැ. අන්තිමේදී කොහොම හරි ෆොටෝස් ගත්තා. ඒ ෆොටෝස් ටිකත් බලන්නකෝ. මේ වෙනකම් මගෙත් එක්ක හිටිය ඔයාලට thank you. ඉතින් අදට ගිහින් එන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. bye.